හලෝ ගයිස් ඉතින් කොහොමද සාදරයෙන් පිළිගන්නවා MR ඔබගේ YouTube channel එකට. අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ගයිස් ඔය කට්ටියට වටින error එකක් fix කරගන්න විදිහක් තමයි. දැන් ඔය කට්ටියට screen එකේ පෙන්නයි ගයිස් ඒ error එක මොකක්ද කියලා. ඒ error එක තමයි ගයිස් Rockstar account එකට log වෙන්න හදද්දී එන මේ this time error එක we are unable to handle your request at this time කියන error එක තමයි අපි fix කරගන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. මෙතන ගොඩක් තියෙනවා ගයිස් මේ error එක ෆික්ස් කරන්න අද මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා. ඉතින් මං කරුණාකරලා ඉල්ලනවා ගයිස් ස්කිප් නම් කරන්න එපා කීයටවත්. ස්කිප් නොකර මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ටිකක් දිගයි තමයි වීඩියෝ එක. හැබැයි හැම තප්පරයක්ම වටිනවා ගයිස්. ඒ හින්දා කීයටවත් ස්කිප් කරන්න එපා ගයිස්. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු ගයිස් වීඩියෝ එකට. හරි ගයිස් මෙතඩ් 1 එක තමයි ගයිස් social club local file එක delete කරගන්න එක. අපි බලමු කොහොමද ඒක delete කරගන්නේ කියලා. ඔකට ඉස්සරෝම කරගන්න ඕනේ ගයිස් Rockstar එක හරි 5M එක හරි open කරලා තියනවා නම් සම්පූර්ණයෙන් මේක hack කරන්න close කරලා දාන්න quit කරන්න. හැම එකකින්ම අයින් වෙලා ඉන්න ගයිස්. ඉස්සරෝම Steam එකවත් open එකේ තියාගන්න ඉන්නවා. ඊට පස්සේ ඔකට යන්න this PC එකට. ඊට පස්සේ යන්න ඔකට document file එකට ගයිස්. document file එකට ගිහපුවාම මේකේ තියෙනවා Rockstar games කියලා මෙහෙම file එකක්. අන්න ඒකට යන්න. ඒකේ තියෙනවා guys මෙන්න මෙතන social club කියලා folder එකක්. ඒක right click කරලා කිසිම බයක් වෙන්නේ නැතුව delete කරලා දාන්න guys මෙතනින්. method 2 එක තමයි guys DNS flush කිරීම. මේ DNS flush කිරීමෙන් වෙන්නේ guys network එකේ කිසියම් block එකක් තියෙනවා නම් ඒ block එක ඉවත් කරගන්න එක තමයි. හරි අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඔය කට්ටිය ඉස්සරෝ මෙන්න මගේ Discord server එකට guys. Discord server එකේ link එක description එකේ දාලා තියෙනවා. ඒකේ side එකේ තියෙනවා මෙතන Rockstar error fix කියලා channel එක. අන්න ඒකට එන්න. ඒකට ඇවිල්ලා උඩටම ඉන්න guys. උඩටම එන්න. එතකොට method 2 යටතේ තියෙනවා guys flushing DNS කියලා. අන්න එකේ තියෙනවා මෙතන කමාන්ඩ් දෙකක් guys. ඒකේ පළවෙනි කමාන්ඩ් එක ඔය කට්ටිය මෙතන copy කරගන්න. හරි මම මේ විදිහට Discord එකේ පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ ඔය කට්ටිය එන්න මෙතන search bar එකට මෙතන search කරන්න CMD කියලා. CMD කියලා search කරලා මෙතන command prompt කියන එක right click කරලා run as administrator එකෙන් open කරන්න guys. yes දෙන්න. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ඔය කට්ටිය මෙන්න මෙතන උඩම තියෙන command එක copy කරගන්න guys. සම්පූර්ණ copy කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා මෙතන type කරලා enter දෙන්න guys. ඊට පස්සේ ඔය කට්ටිය තියෙන මෙන්න මේ දෙවෙනි command එකත් copy කරගන්න. මේකට ඇවිල්ලා ආපහු copy paste කරලා enter දෙන්න. method 3 එකේ කරන්නේ guys update වල තියෙන Rockstar game cache delete කිරීම. හරි අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා guys. ඒකේ ඔය කට්ටියට කරන්න තියෙන ඉස්සරෝම Windows එකයි R එකයි press කරන්න. ඊට පස්සේ මේ run tab එක open කරන්න. ඊට පස්සේ මෙතන ඔය කට්ටිය මෙන්න මේ percentage ලකුණ ඔබන්න shift එකයි 5 මගේ නම් තියෙන්නේ guys. ඊට පස්සේ මෙතන ගහන්න local app data කියලා. මෙහෙම local app data කියලා ගහලා upper percentage ලකුණ ගහන්න guys. ඊට පස්සේ okay දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන්න ඕනේ guys Rockstar game කියලා folder එකක්. ඒක හොයලා අපි delete කරගන්න ඕනේ. හරි මේ තියෙනවා guys. මෙන්න මේ folder එක ඔය කට්ටිය බය වෙන්නේ නැතුව delete කරලා දාන්න guys. right click කරලා delete කරන්න. method 4 එකේ කට්ටියට කරන්න තියෙන guys මුළු PC එකේම තියෙන crash file ඔක්කොම delete කරන එක. මේක කරන විදිහ මම කට්ටියට කියලා දෙන්නම්. ඔය කට්ටිය ඉන්න මගේ Discord server එකට. Discord server එකට ඇවිල්ලා මේ side එකේ තියෙනවා guys Rockstar error fix කියලා channel එක. method 4 යටතේ දාලා තියෙනවා guys මේ විදිහට මෙතන අකුරු ටිකක් ඔය කට්ටියට පෙන්නන්නේ. ඒත් මේක command prompt එකේ run කරන එක. මෙන්න මෙතන තියෙන more යටතේ තියෙනවා guys download. ඔය කට්ටිය මේ download click කරලා මෙතන continue to download දෙන්න. එතකොට මෙන්න මේ විදිහට download වෙනවා guys මේක. මෙහෙම આવුත් keep දෙන්න. හරි guys ඒක download කරපුවාම මේ වගේ එකක් තමයි අපිට එන්නේ. මේක right click කරලා මෙතන run as administrator දෙන්න guys. ඊට පස්සේ මෙහෙම ආවොත් එතන run දෙන්න. ඊට පස්සේ yes දෙන්න. මෙන්න මේ විදිහට මුළු PC එකේම තියෙන temp file වැඩක් නැති file ඔක්කොම delete වෙනවා guys. වැඩක් නැති ඒවා විතරයි delete වෙන්නේ guys. බය වෙන්න එපා. මේකේ 5M එකේ cache file ඒ ඔක්කොම delete වෙලා යනවා. දැන් ඔය කට්ටිය PC එක restart කරන්න guys අනිවාර්යෙන්. දැන් ඊට පස්සේ ගිහලා බලන්න Rockstar එකට log වෙන්න පුළුවන්ද? web එකෙන් log වෙන්න පුළුවන්ද? 5M එකෙන් log වෙන්න පුළුවන්ද කියලා බලන්න guys. check කරන්න. log වෙන්න පුළුවන් නම් මෙතනින් එහාට වීඩියෝ එක බලලා වැඩක් නැහැ guys. log වෙන්න බැරි කට්ටිය මෙතනින් එහාට වීඩියෝ එක continue කරන්න. method 5 එකේ කරන් තියෙන්නේ guys Windows වල firewall එකකින් Rockstar හෝ 5M එක block වෙලාද කියලා බලන එක. එහෙම block වෙලා නම් ඒක hack කරන එක තමයි guys method 5 එකෙන් කරන්නේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඔකට යන්න මෙතන search bar එකට. මෙතන search කරන්න Windows security කියලා. මේ Windows security කියලා search කරලා මෙන්න මේක click කරන්න guys. මෙතන ඔය කට්ටිය මේ firewall and network protection කියන එකට යන්න ඕනේ. මෙතන යටට ගිහිල්ලා මෙන්න මේකට යන්න guys. allow and app free firewall කියන එකට යන්න guys. මෙන්න මේක click කරන්න. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ guys ඔය කට්ටිය කරන්න තියෙන්නේ මෙතන උඩම තියෙන change settings click කරන්න guys. ඒක click කරලා මෙන්න මෙතන පෙන්නන මේ app list එකේ ඔය කට්ටියගේ 5M එක Rockstar එක social club එක හරි තියෙනවද කියලා බලන්න. මේ list එකේ බලන්න guys. පල්ලවල්ලට ගිහිල්ලා මගේ මෙතන 5M එක තියෙනවා guys. ඔය කට්ටිය සමහරවිට මෙතන 5M එකයි Rockstar එකයි මුකුත්ම නැති වෙන්න පුළුවන්. සමහරවිට තිබ්බොත් guys මෙහෙම 5M එකයි Rockstar එක හරි මොකක් හරි තිබ්බොත් ඔය කට්ටිය තුනම තියෙනවද කියලා බලන්න. එහෙම තුනෙන් එකක් හරි තිබ්බොත් guys මෙන්න මෙතන ඉස්සරහා ටික් දෙකම දාලාද කියලා බලන්න. මේ ටික් දෙක අනිවාර්යෙන් දාලාද කියලා බලන්න. ඒ තුනෙන් බලන්න 5M එකයි Rockstar එකයි social club එකෙත් බලන්න guys. ඒ තුනම නැති වුණොත් guys ඔය කට්ටියට කරන්න තියෙන්නේ මේ යට තියෙන allow another app කියන එක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන browse දෙන්න. browse දීලා ඔය කට්ටියගේ 5M එක තියෙන තැනට යන්න guys. 5M එක install කරලා තියෙන path එක select කරන්න. මෙහෙම select කරලා මෙතන open දෙන්න. open දීලා මෙතන add දෙන්න guys. මම already add කරලා තියෙන guys. ඒ හින්දා මම add කරන්න දෙන්නේ නැහැ. එතකොට ඔය කට්ටිය මේ F අකුර යටතේ පෙන්නයි guys 5M කියලා. ඒක ඉස්සරහින් තියෙන මේ tick දෙක අනිවාර්යෙන් දාන්න. ඊට පස්සේ guys මේක okay කරන්න. මේක close කරලා දාන්න.
මෙතඩ් 6 එකේ කරන්නේ guys ඔයගොල්ලෝ PC එකේ host file check කරන එක. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මේ host file එකෙන් කරන්නේ guys ඔයගොල්ලෝගේ PC එකේ Rockstar server block කරනවා. මේ host file එකෙන් සමහර වෙලාවට PC එකේ Rockstar servers block කරනවා. අපි බලමු block කරලා නැද්ද කියලා කොහොමද හොයාගන්නේ කියලා. ඔයගොල්ලෝ යන්න මගේ Discord එකට. Discord එකේ මෙතන දාලා තියෙනවා method 6 යටතේ check in the host file කියලා. එතන දාලා තියෙනවා මෙන්න මේ විදිහට පොඩි letter එකක් දාලා තියෙනවා. එතන තියෙනවා guys මෙන්න මෙහෙම location එකක්. අන්න ඒක copy කරගන්න ඕන කට්ටිය. ඊට පස්සේ run tab එක open කරගන්න. Windows එකේ R එක press කරලා ඊට පස්සේ මෙතනට copy කරන්න. sorry paste කරන්න. ඊට පස්සේ okay දෙන්න guys. okay දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට host කියලා file එකක් තියෙනවා. මෙන්න මේක ඔකට open කරන්න ඕනේ notepad එකකින්. open with notepad දෙන්න. ඒ කියන්නේ මේ විදිහටම 27.0.1 rockstargame.com වගේ කියලා line එකක් තියෙනවද බලන්න. මම ඔය කට්ටියට screen එකේ ඒකේ photo එකක් දාන්නම්. එහෙම file එකක් sorry එහෙම line එකක් තියෙනවා නම් guys ඒක delete කරගන්න. ඒ කියන්නේ මේ විදිහට ඔක්කොම select කරලා backspace එක දෙන්න. එතකොට මේක cut වෙලා යනවා. ඊට පස්සේ කට්ටිය කරන් තියෙන්නේ guys මෙන්න මෙතන save දෙන්න. file වලට ගිහලා save දෙන්න. method 7 එකේ ඔය කට්ටියට කරන් තියෙන්නේ guys program folder එකේ තියෙන cache file එක delete කරන්න. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඔය කට්ටිය එන්න මගේ Discord server එකට. ඊට පස්සේ එතන තියෙනවා guys method 7 එක යටතේ මෙන්න මේ විදිහට දාලා පොඩි location එක. අන්න ඒක copy කරගන්න. front tab එක open කරගන්න. මෙතන paste කරන්න. okay දෙන්න. මෙතන තියෙනවා guys Rockstar game කියලා folder එකක්. check කරන්න එහෙම තියෙනවද කියලා. මේ තියෙනවා Rockstar game කියලා folder එක. මේක right click කරා මෙතන delete දුන්නා. method 8 එකෙන් කරන්නේ guys ඔය කට්ටියගේ IP එක renew කිරීම. ඒකෙන් කරන්නේ guys ඔය කට්ටියගේ system එකේ IP configuration එක පොඩ්ඩක් reset කරන එක. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා guys. මේක කරන්නේ guys ඔය දැන් Rockstar එකෙන් සමහරවිට IP ban වෙනවා. ඒ කියන්නේ පැය ගණන් වලට IP වගේ ban කරනවා Rockstar එකේ. අන්න ඒක renew කරන එක තමයි අපි කරන්නේ IP එක. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. සුපුරුදු පරිදි ඔය කට්ටිය එන්න මගේ Discord server එකට guys. ඊට පස්සේ ඒක දාලා තියෙනවා method 8 එක යටතේ මෙන්න මේ විදිහට command දෙක. ඒක ඉස්සරහම තියෙන command එක copy කරගන්න guys. ඊට පස්සේ ඔය කට්ටිය මෙතන search bar එකට ඇවිල්ලා cmd කියලා type කරලා මේ command prompt කියන එක run as administrator එකකින් open කරන්න. yes දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනට control V press කරලා ඔය කට්ටිය copy කරගත්ත එක paste කරන්න. ඊට පස්සේ enter දෙන්න guys. මේක මම දැන් enter දෙන්න යන්නේ guys. මොකද මේක දුන්නාම connection එක off වෙනවා. connection එක off වෙනවා. ඊට පස්සේ අපි මේ දෙවෙනි command එක දෙන්න ඕනේ. මේ දෙවෙනි code එක copy කරගන්න guys. ඒක copy කරගෙන ආපහු මෙතෙන්ට ඇවිල්ලා ඒක paste කරලා enter කරන්න. එතකොට තමයි ඔය කට්ටිය connection එක ආපහු on වෙන්නේ. මම ඒක කරේ නැති guys. මගේ දැන් වීඩියෝ එක කරන ගමන් හින්දා ඒක කරොත් මේ Discord එක නම්බරන් ටික යන්න ඉඩ තියෙනවා. ඒ හින්දා තමයි මම ඒක කරේ නැති. ඔය කට්ටිය මේක මේ පිළිවෙලට කරගන්න guys. ඉස්සරෝම මේ පළවෙනි command එක ඊට පස්සේ දෙවෙනි command එක. දැන් ඔය කට්ටිය ආපහු PC එක restart කරන්න guys. මේක කරලා ඉවරලා PC එක restart කරන්න. restart කරලා ඉවරලා ආපහු Rockstar එකට log වෙලා බලන්න guys. log වෙන්න පුළුවන්ද කියලා. method 9 එකේ කරන්නේ guys අපි internet option reset කරන එක. මේකේ වෙන්නේ guys Rockstar launcher එකේ ගොඩක් වෙලාවට Windows වල තියෙන network setting පාවිච්චි කරනවා. ඒ කට්ටිය බලනවා. ඒ වගේ කිසියම් අවුලක් තිබ්බොත් guys මේ error එක එන්න පුළුවන්. ඒ හින්දා අපි බලමු ඒක reset කරලා guys හරියනවද කියලා. ඔය කට්ටිය ඉස්සරම් කරන් තියෙන්නේ මෙතන search bar එකේ type කරන්න internet option කියලා. මෙන්න මේ විදිහට එනවා. ඒක click කරන්න. මේක මෙතන උඩ තියෙන advanced tab එකට යන්න guys. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා guys restore advanced setting කියන බටන් එක මෙතන click කරන්න. පළක් කටියට පෙන්නයි guys මේකේ කොහේ හරි reset කියලා බටන් එකක්. එහෙම පෙන්නුවොත් guys reset බටන් එක click කරන්න. ඊට පස්සේ ඔය කට්ටිය මේකේ පොඩ්ඩක් පල්ලෙහාට යන්න guys. පල්ලෙහාට ආපුවම guys මෙතන තියෙනවා use LTS 1 2 කියලා සහ use LTS 1.3 කියලා option දෙකක්. අන්න එතන ඒ දෙකට ඉස්සරහින් තියෙන මේ කොටු දෙකේ tick දෙක තියෙනවද කියලා බලන්න guys. එහෙම tick නැත්නම් අනිවාර්යෙන් tick දෙක දාගන්න. මේ විදිහට ටික දෙක දාගන්න. ඊට පස්සේ මෙතන apply යන්න ඕකේ දෙන්න guys. ඊට පස්සේ ඔය කට්ටිය අනිවාර්යෙන් PC එක ආපහු restart කරගන්න ඕනේ guys. restart කරලා ආපහු කට්ටිය check කරලා බලන්න. method 10 එකේ කරන් තියෙන්නේ guys ඔය කට්ටියට social club එකේ file එකක් තියෙනවා guys. ඒක delete කරන්න තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඒකෙන් වෙන්නේ guys සමහර වෙලාවට ඔය කට්ටිය log වුණාම ඒ login එක save වෙලා තියෙනවා file වල. එහෙම save වෙලා තිබ්බහම එක එක errors එන්න ඉඩ තියෙනවා guys. මේ වගේ errors එන්න ඉඩ තියෙනවා. අපි login save වෙලා තියෙන file එක තමයි දැන් delete කරන්න යන්නේ. අපි බලමු කොහොමද ඒක delete කරන්න කියලා guys. ඔය කට්ටිය යන්න this PC එකට. ඊට පස්සේ එන්න ඔය කට්ටියගේ document එකට. document වලට ඇවිල්ලා මේ Rockstar game එකට යන්න guys. ඒකේ තියෙනවා social club කියලා folder එකක්. ඒකට එන්න. ඒකේ තියෙනවා මෙතන profile කියලා folder එකක් guys. ඒක ඔය කට්ටිය මුලින්ම delete කරලා දාන්න. මෙන්න මෙතනින් delete දෙන්න guys. method 11 එකේ කරන්නේ guys MTU වගේ check කරන එක. සමහර ISP වල මේ packet size අවුලක් නිසා launch එකේ connection block වෙනවා guys. ඒ කියන්නේ Rockstar එකේ connection block වෙනවා. ඒකෙන් අපි බලමු කොහොමද එහෙම block වෙලා නම් ඒක හරි ගස්සගන්නේ කියලා guys. ඔය කට්ටිය එන්න සුපුරුදු පරිදි මගේ Discord server එකට. ඒකේ method 11 යටතේ දාලා තියෙනවා මේ විදිහට notice එකක් guys. ඔය කට්ටිය මේවා කියවන්න පුළුවන්. ඒක හින්දා තමයි මම මෙතන server එකක් හදලා දාලා තියෙන්නේ. sorry channel එකක් හදලා දාලා තියෙන්නේ. ඔය කට්ටිය ඉස්සරහම කරගන්න ඕනේ ඔය කට්ටියගේ CMD එක open කරගන්න. ඒක run as administrator එකෙන් තමයි guys open කරගන්න ඕනේ හැම වෙලාවෙම. just දෙන්න. ඊට පස්සේ මේ තියෙන ඉස්සරහම තියෙන command එක copy කරගන්න. මෙතෙන්ට දාලා enter ගහන්න guys. ඊට පස්සේ ඔය කට්ටිය මේ විදිහට list එකක් එනවා guys. මේ list එකේ ඔය කට්ටිය බලන්න guys මෙන්න මෙතන MTU යටතේ මෙතන තියෙන හැම එකම 1500ද කියලා බලන්න. ඒ කියන්නේ මේ උඩ ඒවා නැතුව guys මේ නම් පෙන්නන්නේ මගේ මේ VPN එක guys. ඒක නම් මේ විනාඩියක් පෙන්නන්නේ. ඔය කට්ටියගේ Wi-Fi වල හරි ඉන්ටර්නෙට් වල හරි මෙතන අගේ 1500 හරි ඊට අඩුද කියලා බලන්න guys. එහෙම අඩු වෙලා තියෙනවා නම් ඔය කට්ටියට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ දෙවෙනියට දාලා තියෙන prompt එක එතනට type කරලා enter කරන්න guys. ඒක කරන්න ඕනේ විදිහක් තියෙනවා guys. මේකෙත් ඔය කට්ටියට පොඩි වෙනස්කමක් කරන්න තියෙනවා guys. ඒ හින්දා ඔය කට්ටිය notepad එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ prompt එක copy කරලා notepad එක ඉස්සරහම type කරන්න.
මෙතන ඔය කට්ටිය වෙනස් කරන්න ඕනේ දෙයක් තියෙනවා guys. ඔකට පාවිච්චි කරන්නේ ඉන්ටර්නෙට්ද, ඒ කියන්නේ වයර්ලස් රවුටර් එකකින් වයර්ලස්ද පාවිච්චි කරන්නේ නැත්නම් Wi-Fi වලින්ද පාවිච්චි කරන්නේ කියලා මෙතන වෙනස් කරන්න ඕනේ guys. ඒ කියන්නේ PC එකට කනෙක්ෂන් එන විදිහ මම මේ කියන්නේ guys. වයර්ලස්ද Wi-Fi වලින් දෙන්නේ කියලා අහන්නේ. වයර්ලස් නම් guys මෙතන මේ Wi-Fi කියන එක අහක් කරගන්න. එතන ටයිප් කරගන්න ඉන්ටර්නෙට් කියලා. මෙන්න මෙතන දාලා තියෙනවා මම ටයිප් කරන්න ඕනේ එක. මේක එහෙම කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරන්න guys. Wi-Fi use කරනවා නම් guys මෙතන Wi-Fi ම තියන්න. මම කියන්නේ වයර්ලස් කට්ටියට මේක වෙනස් කරන්න කියලා. ඊට පස්සේ මේක කොපි කරගන්න. ඊට පස්සේ මේකට ඇවිල්ලා control V press කරලා මේ විදිහට paste කරගන්න. ඊට පස්සේ ඔය කට්ටිය enter දෙන්න guys. මම දැන් enter දෙන්න යන්නේ නැහැ. මොකද මගේ මෙතන ඔක්කොම 1500 තියෙන හින්දා. 1500ට අඩුවෙන් තියෙනවා නම් තමයි guys ඒක කරන්න ඕනේ. නැත්නම් ඕනේ නැහැ කරන්න. ඊට පස්සේ ඒක කරාට පස්සේ guys මේක close කරලා දාන්න. method 12 එකේ කරන් තියෙන්නේ guys ඔය කට්ටියට router එකේ DNS වෙනස් කරන්න එක. අපි බලමු මේකත් කරලා guys. ඒකට සුපුරුදු පරිදි ඔය කට්ටිය එන්න guys මගේ Discord server එකට. ඊට පස්සේ ඔය කට්ටිය මෙතන task bar එකේ තියෙන මේ පොඩි තලයේ click කරලා ඔය කට්ටියගේ internet මෙතන පෙන්නයි. ඒක මෙන්න මෙතන open network එක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන change adapter option දෙන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා කට්ටිය ඉන්නේ Wi-Fi ද internet එකෙන්ද කියලා. මං ඉන්නේ දැන් internet එකකින් හින්දා ඒක right click කරලා properties යනවා. properties ගිහින් ඔය කට්ටිය එන්න ඕනේ guys මේ internet protocol version 4 කියන එක click කරන්න. click කරලා මෙන්න මෙතන properties කියලා ආපහු දෙනවා. ඒක click කරන්න. ඊට පස්සේ ඔය කට්ටියගේ මේක තියෙන මෙන්න මේ විදිහට තියෙයි. මෙන්න මෙතන යට ටික එක දාගන්න. ඊට පස්සේ guys ඔය කට්ටිය මෙන්න මේ ඔය කට්ටිය type කරන්න පුළුවන් නැත්නම් Discord එකට ඇවිල්ලා මෙන්න මේක copy කරලා මෙතෙන්ට paste කරගන්න. යට එකත් ඒ විදිහට copy කරලා paste කරගන්න. මෙන්න මෙතන මේ විදිහට copy paste කරගන්න. ඊට පස්සේ අනිවාර්යෙන් okay දෙන්න guys. method 13 එකේ කරන් තියෙන්නේ guys IPv6 disable කරන එක. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඔය කට්ටිය එන්න මගේ Discord server එකට. ඊට පස්සේ ඔය කට්ටිය Windows button එක R එක press කරන්න. මේ විදිහට run tab එක ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන method 13 යට දාලා තියෙනවා guys මෙන්න පොඩි code එක. ඒක copy කරගන්න. මෙතන paste කරන්න enter කරන්න. සුපුරුදු පරිදි එන්න මෙතෙන්ට. ඔය කට්ටිය මෙතනින් යන්න පුළුවන් guys. මේක right click කරලා මේකට ඇවිල්ලා change adapter option දෙන්න. එතකොට එන්නේ මෙතෙන්ට තමයි guys. ඊට පස්සේ කලින් විදිහට ඔය කට්ටිය PC එකට internet එක විදිහ select කරගන්න guys. මේ විදිහට select කරගෙන properties යන්න. ඒක properties ගිහින් මේ විදිහට පල්ලට එන්න guys. පල්ලට ආපුවම මෙන්න මෙතන තියෙන internet protocol version 6 කියලා. මේක හරියටම බලා ගන්න. මෙන්න මෙතන මම දාලා තියෙනවා. Discord එකේ මම දාලා තියෙනවා guys. ඒකේ මේ ඉස්සරහින් තියෙන ටික එක අහක් කරන්න guys. මේක ටික එක අහක් කරන්න. ඒක ටික එක අහක් කරලා අනිවාර්යෙන් okay කරන්න. okay කරලා save කරගන්න. ඊට පස්සේ මේකත් close කරලා දාන්න. ඊට පස්සේ ඔය කට්ටිය මේක save කරලා ඉවරලා අනිවාර්යෙන් PC එක restart කරන්න guys. restart කරලා වෙලා අනිවාර්යෙන්ම ඔය කට්ටිය Rockstar එකට හරි වෙබ් එකට හරි මොකෙට හරි log වෙලා බලන්න log වෙන්න පුළුවන්ද කියලා. මේක නම් අනිවාර්යෙන්ම හරියන්න ඕනේ guys ගොඩක් දුරට. මමත් මේකෙන් තමයි හරි ගියේ. ඔය කට්ටිය කරලා බලන්න මේක. හරි අපි දැන් යමු ඊළඟ එකට. method 14 එකේ ඔය කට්ටියට කරන්න තියෙන්නේ පොඩි software එකක් download කරගන්න guys. ඒ හින්දා ඔය කට්ටියගේ any browser එකක් open කරගන්න. ඊට පස්සේ ඔය කට්ටිය මෙතන මේ විදිහට type කරගන්න guys. ඊට පස්සේ enter කරන්න. enter කරලා මෙන්න මේ උඩින් මේන site එකෙන් යන්න guys. ඊට පස්සේ මෙන්න මෙතන download windows දෙන්න. ඊට පස්සේ ඔය කට්ටිය මෙන්න මේ විදිහට download වෙනවා guys මේ software එක. මම already මේක download කරලා තියෙනවා. එහෙනම් මම දැන් post කරනවා. ඊට පස්සේ ඔය කට්ටිය මේ විදිහට මෙතන search bar එකේ app එකේ නම search කරගන්න guys. මේ විදිහට එනවා ඒක open කරගන්න. ඊට පස්සේ ඔය කට්ටිය මේ task bar එකේ පෙන්නයි guys මෙතන app එක. මේක මේ විදිහට click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන connect දෙන්න guys ඔය කට්ටිය. connect දුන්නාට පස්සේ ඔය කට්ටිය try කරලා බලන්න guys Rockstar එකට හරි FireM එකට හරි log වෙන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් වැඩ කරයි guys ඊට පස්සේ. method 15 එක තමයි guys ඔය කට්ටියගේ PC එකේ date and time හරිද කියලා බලන්න. ඔය කට්ටිය යන්න මෙන්න මෙතන task manager එක මෙතන යට තියෙනවා date and time. මේක right click කරලා මෙතන date and time කියන එක click කරන්න guys. ඊට පස්සේ මේ time zone එක යටතේ තියෙනවා guys ඔය කට්ටිය රටට අදාළ zone එක මෙතන select කරගන්න. ලංකාවේ නම් time zone එක එන්නේ guys මේ 5.30 C ජයවර්ධනපුර කියලා තමයි ඉන්නේ ලංකාවේ. වෙන රටක නම් guys ඉතින් කරන් තියෙන්නේ ඔය කට්ටිය යන්න Google එකට. Google එකට ගිහින් මෙතන අදාළ රට ගහන්න. මම example එකක් විදිහට ලංකාවම ගහනවා. ඊට පස්සේ මෙතන ගහන්න time zone කියලා. එහෙම search කරාට පස්සේ guys මෙතන දාලා තියෙනවා අදාළ zone එක. ඔය කට්ටිය මේක බලන්න. මේක බලාගෙන ගිහිල්ලා මෙතනින් search කරලා අදාළ එක select කරගන්න. මම මේ විදිහට C ජයවර්ධනපුර select කරලා sync now දෙනවා guys. sync now දුන්නාම ඔය කට්ටියගේ වෙලාවේ හරියටම හරියනවා guys. රටට අදාළ වෙලාව හරියටම වැටෙනවා. ඊට පස්සේ ඔය කට්ටියට කරන් තියෙන්නේ guys ආපහු Rockstar එකට log වෙන්න බලන්න. අනිවාර්යෙන් මේක වැරදිලා තිබ්බනම් අනිවාර්යෙන් හරියන්න ඕනේ guys log වෙන්න පුළුවන් වෙන්න ඕනේ දැන් Rockstar එකට. මේක වැරදිලා තිබ්බ. හරි අපි ඊළඟ method එකට යමු guys. method 16 එකේ කටිය කරන් තියෙන්නේ guys. ඔය කටිය log වෙන්න බැරි Rockstar එකටද FireM එකටද open කරගන්න Rockstar එක හරි FireM එක හරි. ඊට පස්සේ කටිය එන්න ඕනේ login interface එකට. මම දැන් guys Rockstar එකට FireM එක log වෙලා ඉන්න හින්දා log out වෙන්න යන්නේ. මම යනවා web එකට ගිහිල්ලා login interface එකට යනවා. Rockstar search කරලා හරි ඔය කට්ටිය login interface එකට ආවට පස්සේ guys ඔය කට්ටියගේ email එකයි password එකයි type කරගන්න. හරි guys මම මේ විදිහට බොරු email එක password එක type කරගත්තා. දැන් ඔය කට්ටියට කරන් තියෙන්නේ guys මෙන්න මෙතන තියෙන G අකුර simple G අකුර කපා ගන්න. simple G අකුර කපලා එතෙන්ට capital G අකුර type කරන්න guys. ඊට පස්සේ ඔය කට්ටිය sign in දීලා බලන්න guys. සමහර කට්ටියට මේක හරියනවා guys. original account තියෙන කට්ටියට මේක ගොඩක් දුරට හරියන්න ඉඩ තියෙනවා. අර FireM ready accounts ගත්ත කට්ටියට හරියන්න ඉඩ නැහැ, sure නැහැ. ඒ කට්ටියත් කොහොමද කරලා බලන්න guys හරියන්න ඉඩ තියෙයි. original account ගත්ත කට්ටියට මේක ගොඩක් හරි ගිහින් තියෙනවා guys. ඒකයි මම මේ step එකක් දැම්මේ. final method එක තමයි guys ඔය කට්ටියට කරන් තියෙන Rockstar එක uninstall කරන්න. මුළුමනින්ම uninstall කරන්න ඕනේ guys. පොඩි හරි file එකක් තියන්න හොඳ නැහැ. මුළුමනින්ම uninstall කරන්න ඕනේ. ඒක කරන විදිහ මම ඔය කට්ටියට කියන්නම්. ඔය කට්ටිය ඉස්සරහම යන්න මේ document file එකට. document file එකේ මෙතන තියෙන Rockstar file එක හැම පිටිම delete කරලා දාන්න. ඊට පස්සේ ඔය කට්ටිය යන්න ඕනේ program file එකට. මගේ Discord server එකේ මෙතන දාලා තියෙනවා method 7 යටතේ guys එතන location එක. මේක copy කරගන්න. ඊට පස්සේ run tab එක ගන්න මෙතන paste කරන්න. okay දෙන්න.
ඊට පස්සේ මෙතන ඔය කට්ටිය හොයාගන්න Rockstar එක guys. මේ තියෙන Rockstar folder එක. මේකත් එහෙම පිටින්ම delete කරන්න guys. ඊට පස්සේ ඔය කට්ටිය යන්න ඕනේ local app data එකට guys. මේ විදිහට run tab එක ආපහු open කරගන්න. මෙතන app data කියලා search කරන්න guys. sorry type කරන්න. ඊට පස්සේ enter දෙන්න. ඊට පස්සේ මෙන්න මේ local folder එක ඇතුළට යන්න. මේකේ තියෙන්න ඕනේ Rockstar game කියලා folder එකක් guys. හරි මේ තියෙන්නේ Rockstar game file එක guys. ඒකත් මේ විදිහට right click කරලා delete කරලා දාන්න guys මුලින්ම. මේ file ටික delete කරාට පස්සේ ඔය කට්ටියට ගන්න තියෙන මේ search bar එකට ගිහිල්ලා control panel කියලා type කරගන්න. මේ විදිහට උඩින් මෙනවා control panel එක guys. ඒක click කරගන්න. ඊට පස්සේ මේ view by එකේ guys මෙන්න මෙතන category කියන එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ program යටතේ තියෙනවා guys uninstall the program කියලා. ඒකට යන්න. ඊට පස්සේ මෙතන තියෙන Rockstar කියලා පෙන්නලා තියෙන app ඔක්කොම uninstall කරලා දාන්න guys. ඒ කියන්නේ දැන් මගේ මේ විදිහට app දෙකක් පෙන්නනවා. මේ දෙකම uninstall කරලා දාන්න. සමහරට එකක් uninstall කරපුවාම අනිත් එක නැති වෙන්න ඉඩ තියෙනවා. ඔකට ඔකට double check කරන්න Rockstar කියලා තියෙනවද කියලා. සමහරට social club කියලා ඇති app එකක් මෙතන. ඒක මේ විදිහට right click කරලා uninstall කරලා දාන්න guys. uninstall කරන්න. එහෙම තියෙන ඔක්කොම uninstall කරලා දාන්න. ඊට පස්සේ PC එක restart කරන්න guys. අනිවාර්යෙන් PC එක restart කරන්න. ඊට පස්සේ ඔය කට්ටිය Rockstar එක reinstall කරන්න guys. ආපහු web එකට ගිහලා download කරගන්න Rockstar එක. ඊට පස්සේ අනිවාර්යෙන් C එකට install කරගන්න guys. ඔය කට්ටිය Rockstar එක. කලින් තිබ්බේ D එකේ නම් මේ පාර C එකට install කරගන්න. නැත්නම් මේ පාර කලින් තිබ්බේ C එකේ නම් ඔය කට්ටිය D එකට install කරන්න. එහෙම කරලා try කරලා බලන්න guys. හරි එහෙනම් method ඔක්කොම කීවා guys. මේ ඔක්කොම කරලත් හරි ගියේ නැත්නම් ඔය කට්ටියට ආයෙ කරන්න තියෙන්නේ guys. ඔය කට්ටියගේ phone එකේ තියෙන data වලින් hotspot ගන්න. mobile hotspot ගන්න guys PC එකට Wi-Fi adapter එකක් තියෙනවා නම් ඒ වගේ ගහලා hotspot ගන්න. නැත්නම් අර USB cable එක ගහලා ගන්න පුළුවන් guys. එහෙම හරි කොහොම හරි අරගෙන mobile hotspot වලින් login වෙන්න try කරන්න. ඒකත් ගොඩාක් දුරට හරියනවා guys. 80ක් විතර work කරනවා ඒක. මම ඒක මුලින්ම කිව්වේ නැත්තේ guys. ඉස්සරෝ PC එකේ අවුලක් තියෙනවා නම් guys ඉස්සරෝම ඒ ටික fix කරන් ඉන්න ඕනේ. ඒක හින්දා තමයි මම මේක අන්තිමේටම කිව්වේ. හරි එහෙනම් එච්චර තමයි guys කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන් මේ ටික කරාට පස්සේ නම් හරියන්න ඕනේ guys error එක. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු guys. subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න bell notification නැතුන් කරලා තියාගන්න. like and comment කරන්න guys අනිවාර්යෙන්. එතකොට තමයි guys මගේ වීඩියෝ තවත් කෙනෙක්ට suggest වෙන්නේ. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු guys. ජය වේවා.